ඔබේ ප්‍රදේශයට ආපු බව සඳහන් කරන සර්වජන බලයේ නායකතුමාට ජය වේවා. භාණ්ඩාගාරය පුරවලා ලෝක වාර්තාවල් තියලා තියෙනවා. භාණ්ඩාගාරය පිරෙව්වේ ඔබේ කුටුම්බය හිස් කරලා කියලා ඔවුන් කොහෙවත් කියන්නේ නැහැ. භාණ්ඩාගාරය පිරෙව්වේ මේ රටේ අලුත් කර්මාන්ත හදලාද? භාණ්ඩාගාරය පිරෙව්වේ මේ රටේ කර්මාන්ත වලින් එන බදු වලින්ද? කිසි දෙයක් උනේ නැහැ. මේ රටේ පෙට්ටි කඩේ ඉඳලා අර මගේ අහිංසක රොටි කඩේ ඉඳලා හැම එකටම ගැහුවා බදු. තවත් ගහනවා. ඉවරයක් නැහැ. විදුලි මුල උපරිම වැඩි කරා, ජල බිල උපරිම වැඩි කරා, ඉන්ධන මිල උපරිම වැඩි කරා. මේ සියල්ලම වැඩි කරලා අද ඔබේ අතේ තියෙන මුදල අඩු කරලා, බඩු මිල වැඩි කරලා කියනවා අද අපි භාණ්ඩාගාරය පුරවගෙන ඉන්නවා කියලා. මිත්‍රවරුනි, හඳුන් කූර දෙකට කපලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා ගහන යුගයක් ආරම්භලා තියෙනවා. අතිශෝක්තියෙන් තොරව කියන්නේ. ඇයි? අද මේ ජීවන වියදමට ජනතාවට මුහුණ දෙන්න බෑ. ඒතර ආණ්ඩුව දත්ත ගේනවා. දත්ත වලින් ගෙනල්ලා කියනවා දැන් අපි ගොඩ. දත්ත වලින් වාහන අතර තිත්ත ඇත්ත මොකද්ද? දත්ත වලින් වාහන අතර තිත්ත ඇත්ත තමයි ලෝකේ 147ක් රටවල් වලින් සමීක්ෂණය කරලා අවුරුදු ගණනක් තිස්සේ ඉදිරිපත් කරන ලෝකේ සතුටු භවයේ දර්ශකේ අපි ඉන්නේ ඉතියෝපියාවට රටක් උඩින් 134 වෙනි තැන.